ඉතින් ආයෙබෝවන් මේ අද බලමු ගීතයක කොටස් ටික මොනවද කියලා. මෙන්න මේ කොටස් ටික තියෙනවා මම ටක් ගාලා කියන්නම් මතක තියාගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක දාන්නම්. ඇඩ්ලිබ්, ඉන්ට්‍රොඩක්ෂන්, කෝරස්, ඉන්ටර්ලූඩ්, වර්ස් සහ එන්ඩ්. ඔන්න ඔය ටික. රයිට්. ඇඩ්ලිබ් එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඇඩ්ලිබ් එකක් කියලා කියන්නේ ගීතයක් ආරම්භ කිරීමට ඉස්සෙල්ලා තාල වාදනයකින් තොරව ගායනය හෝ යම් කිසි වාද්‍ය භාණ්ඩයකින් වාදනයක් කිරීම. හරිද? දැන් අහලා බලන්න මෙන්න මේක. මවින් පෙරේරා මහත්මයාගේ මේ නගරේ ගීතේ ලස්සන සැක්සොෆෝන් පාර්ට් එකක් තියෙනවා. චුට්ටක් අහන්න. ඒවාලා අහුම්කම් දුන්නේ මේ නගරේ කියන එකේ ඇඩ්ලිබ් කියන කොටස. එතකොට මේක රාගධාරී සංගීතය පැත්තෙන් අපි කරනකොට රාගයක් කියන්නේ ඉස්සෙල්ලා රාගෙට පිවිසෙන්න තමයි මේක කරන්නේ. මේක හැබැයි එකට කියන නම වෙනස්. ඒකට අපි කියනවා ආලාප කියලා. එහෙම නැත්නම් ආලප් කියලා කියනවා. එතකොට ඒක තමයි ගීතයක ඇඩ්ලිබ් එක කියලා කියන්නේ. තව චූටි කොටසක් කියන්න තාත් වඩා පැහැදිලි මෙන්න. අර පුංචි දඟකාරිය සිද්ධෝ තියෙන අන්න එක කියනම පුංචි දඟකාරියේ කියලා සින්දු පටන් ගන්න. එතකොට ඔන්න එන ඊළඟට ඉන්ට්‍රොඩක්ෂන් එක ආරම්භක වාදනය ඕනම ගීතයක ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. එතකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉන්නේ අහලා බලන්න මේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද කියලා. ඒවල අහුම්කම් දුන්නේ ඉන්ට්‍රොඩක්ෂන්. අන්න ඉන්ට්‍රොඩක්ෂන් එකට පස්සේ එනවා මොකද්ද ගීතේ පළවෙනි කොටස එහෙම නැත්නම් කෝරස් කියලා කියනවා. නැත්නම් අපි සෝං කියලා කියනවා. හරිද? නගරය මාවත මුණ ගැසුණු නගරයේ ඔන්න දැන් එතකොට මේ නගරයේ සින්දුවේ නම් මේ නගරේ ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ මේ නගරේ කියන ටික තමයි අර සෝං එකට කෝරස් එකට එන්නේ. ඊට පස්සේ ඒක ඉවර වුණාම ඔන්න අතරමැදි වාදනයේ ඉන්ටර්ලූඩ් කියන එක එනවා. සමහර ගීතවල ඉන්ටර්ලූඩ් තියෙනවා. සමහර ගීතවල ආරම්භක වාදනයම යොදාගෙන තියෙනවා. ඉතින් මේ ගීතය අහලා බලන්න. ඔන්න දැන් ඔයගොල්ලෝ මේ අහන්න ඉන්ටර්ලූඩ් එක මොකක්ද කියලා. ඒවගොල්ලෝ හැම ගන් දුන්නේ ඉන්ටර්ලූඩ් එක. ඔන්න එනවා අපි ගීතේ මොකක්ද ඊළඟට එනවා වර්ස් එක. එහෙම නැත්නම් ගීතේ දෙවෙනි කොටස. මේක රාගධාරී සංගීත පැත්තෙන් කතා කරනකොට අපි අන්තරා කොටස කියලා කියනවා. ඒ කියන්නේ ගීතේ දෙවෙනි කොටස. වැව්විවුරේ දියරැළ පෙරසේම බිඳෙනවා අන්න ගීතේ දෙවෙනි කොටස වාදනය කරාට පස්සේ සමහර වෙලාවට සෙකන්ඩ් වර්ස් එක කියලා තවත් ගීතයේ දෙවෙනි කොටසක් තියෙනවා. සාමාන්‍ය ගීතයක් හැදෙන්නේ පළවෙනි කොටස දෙවෙනි කොටස් දෙකක් තියෙනවානේ. එතකොට ඔන්න ආයෙත් ඒකෙන් පස්සේ මියුසික් එකක් වාදනය වෙනවා. ඒකට කියනවා ඒ කියන්නේ අතරමැදි වාදනය, අන්තර් වාදනය, එහෙම නැත්නම් ඉන්ටර් 2 කියලා අපි දානවා. එතකොට එහෙම තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඉන්ටර්ලූඩ් එකකින්ම මේක කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි සින්දුව හැදෙන්නේ. ඊට පස්සේ එනවා ගීතයක එන්ඩ් එක. එන්ඩ් එක තියෙන්නේ අර මේ වගේ ඇහෙනවද ඔයාලට? මේ ඔන්න ඔය විදිහට තමයි එන්ඩ් වෙන්නේ. මේකේ ලස්සනටම එන්ඩ් එක හොයාගන්න පුළුවන් සින්දුවක් තියෙනවා. ඒ තමයි එදා රෑ ගුවන්තොටු පොළති සින්දුව. ඒකේ ලස්සන සැක්සොෆෝන් එකකින් සින්දුව එන්ඩ් කරලා තියෙනවා. අන්න එහෙම සාමාන්‍යයෙන් ගීතයක මෙන්න මේ කොටස් ටික තියෙන්න ඕනේ. ඇඩ්ලිබ් එක, ඉන්ට්‍රොඩක්ෂන් එක, කෝරස් එක, ඉන්ටර්ලූඩ් එක, වර්ස්, ඊට පස්සේ ආයෙත් ඉන්ටර්ලූඩ්, සෙකන්ඩ් වර්ස්, එන්ඩ් එක. ඔන්න ඔය කොටස් ටික තමයි
ගීතයක තියෙන්නේ. ඉතින් අද මම කියලා දුන්නේ කෙටියෙන් ගීතයේ කොටස් ටික මොකක්ද කියලා. ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට ඒ ටික බලන්න අවධානය යොමු කරන්න ඒ ටිකට. එතකොට ඔයාලට හරි ලේසියි මේ ගීතයක් අඳුරගන්න. හරි. එහෙනම් තවත් කෙටි පාඩමකින් හම්බ වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්.